ගරු කතානායකතුමනි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශයට යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ඉසෙඩ් ස්කෝ එක හරහා UGC එකේ ඉසෙඩ් ස්කෝ එක හරහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ළමයින් බඳවා ගැනීමක් සිද්ධ වෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඔවුන්ගේ තියනවා යම්කිසි ප්‍රොසීඩියර් එකක් ඒ අනුව තමයි ළමයි ඉසෙඩ් ස්කෝ එකෙන් ශිෂ්‍යයන් බඳවා ගන්න ඒ හරහා මිසක් ඉසෙඩ් ස්කෝ එකෙන් අර අනිත් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න ක්‍රියාපටිපාටියට අනුව නෙවෙයි එක් අවස්ථාවක 2019 යම් ඉසෙඩ් ස්කෝ එක තුල ඇතිවෙච්ච යම් තත්වයක් සුවිශේෂී තත්වයක් නිසා වෛද්‍ය පීඨයට ශිෂ්‍යයන් වැඩිපුර 100ක් ඇතුළත් වීමේ සිද්ධිය නිසා ඒ නිශ්චිත අවස්ථාවේ ඒ ළමයින් 100 කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරා UGC එකේ ඉසෙඩ් ස්කෝ එක හරහා ඒකට මුදල් භාණ්ඩාගාරයෙන් ඒ ශිෂ්‍යයන්ට ඒ මුදල භාණ්ඩාගාරයෙන් වියදම් කරලා ඒ ළමයි ඇතුළත් කරේ ඒක තමයි ඉසෙඩ් ස්කෝ එක යටතේ කොතලාවල විශ්වවිද්‍යාලයට ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගත්ත ඒ නිශ්චිත අවස්ථාව එක පමණයි ඒක අනුව නෙවෙයි ඉසෙඩ් ස්කෝ එක අනුව නෙවෙයි ගලොන්ගේ වෙනම ක්‍රියාපටිපාටියක් තියෙනවා ඒ විස්තර මම සභාගත කරන්නම් ඒ ප්‍රොසීඩියර් එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා එක අතකට අපිට අධ්‍යාපනය කියන එක වෙළඳ භාණ්ඩයක් හැටියට පවත්වාගෙන ෆොරින් රෙවෙනියු ලබා ගැනීමේ එක ප්‍රතිපත්තියක්. අනිත් එක තමයි අපේ රටේ අධ්‍යාපනය සහ අපේ රටේ මානව සම්පත් දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් තුළ කොහොමද අපි උසස් අධ්‍යාපනයට තියෙන අවස්ථා පුළුල් කරගත යුත්තේ කියන එක. අපේ ආණ්ඩුව හැටියට අපේ ප්‍රතිපත්තිය අපි හිතනවා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් විය යුතුයි. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඒක යම්කිසි සැලසුමක් අනුව උසස් අධ්‍යාපන ඇතුල් වෙන ශිෂ්‍යයන්ට සාධාරණය ඉෂ්ට වෙන විදියට ගුණාත්මක භාවය තහවුරු වෙන විදියට උසස් අධ්‍යාපනය තහවුරු විය යුතුයි. දැන් ඒකේ ගුණාත්මක භාවයත් දරුවන් ශිෂ්‍යයන්ගේ හැකියාව අනුවත් විය යුතුයි. එහෙම නැත්නම් ඒක ආර්ථික පදනමක් මත උසස් අධ්‍යාපනයට අවස්ථා තීරණය වෙනවා නම් ඒක අසාධාරණ හැටියට අපි දකින්නේ. ඒ නිසා පුළුල් වීම පිළිබඳ කිසිම අපේ ප්‍රශ්නයක් නැහැ. පුළුල් කිරීම සඳහා අපි මේ වෙනකොට සැලසුම් කරගෙන යන්නේ. ඒක එක කතාවක්. කොතලාවල විශ්වවිද්‍යාලය ගැන කතා කරොත් ගරු කතානායකතුමනි දැනට පවතින පනත අනුව කොතලාවල විශ්වවිද්‍යාලයට සිවිලියන් ස්ටුඩන්ට්ස්ලා ඇතුළත් කිරීමට හැකියාවක් නැහැ. ඒ පනතේ යම් සංශෝධනයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ පනත අපි හරියට ක්‍රියාත්මක කරනවා නම් ඇත්ත වශයෙන්ම මේක බරපතල අර්බුදයක් ඇති වෙලා තියෙනවා සමාජය තුල. ඒ නිසා මේවා සියල්ලම මේ පහුගිය ආණ්ඩු ඉතාමත්ම අත්නෝමතික විදියට හිතෙන වෙලාවල් වලට දේවල් කිරීම නිසා ඇති කළා තියෙන අර්බුද. මේ අර්බුද දැන් අපිට එකින් එක හරියට විසඳන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලය අරමුණ බැලුවොත් කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකේ අරමුණ බැලුවොත් මිලිටරි කඩෙට්ස්ලා පුහුණු කිරීමේ අරමුණත් එක්ක ඒ අරමුණ වෙනුවෙන් තමයි සර් ජෝන් කොතලාවලේ ඉඩමත් මේ ප්‍රදානය කළා තියෙන. ඒක පැහැදිලිවම මේ ප්‍රදානය කිරීමේදීත් ඒක කියලා තියෙනවා. නමුත් අද වෙනකොට විවිධ හේතුන් නිසා ඒ කඩෙට් ප්‍රමාණය සීග්‍රෙන් අඩු වෙලා තියෙනවා. එතකොට අපි යෝජනා කරනවා කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක දැන් මේකට නම් රවි කරුණානායක ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ දෙකම උස්සන්න ඕනේ. අපි හිතනවා ජාත්‍යන්තර මට්ටමේ මිලිටරි ඩිෆෙන්ස් යුනිවර්සිටි එකක් බවට අපි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක පත් කළ යුතුයි. එතකොට ඒක තමයි ඒකේ මිෂන් එක. ඒක වෙනුවෙන් තමයි සර් ජෝන් කොතලාවල ඒක ප්‍රදානය කරේ ඉඩම ප්‍රදානය කරේ. ඒකේ ඔබ්ජෙක්ටිව්ස් වල තියෙන්නේ ඒක ඒ සඳහා
ඒ පනතට අවශ්‍ය සංශෝධන ගෙනැල්ලා අවශ්‍ය සංශෝධන කරමින් ඒකට අවශ්‍ය ආයෝජනය කරන්න අපි සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒක ගැන හැබැයි මේ මොහොතේ අද අපිට යම්කිසි තීරණ ගන්න වෙලා තියෙන්නේ මේ පහුගිය කාලය තුල ඇති වෙලා තියෙන අර්බුදයටත් විශේෂ නීති විරෝධී ලෙසත් දේවල් කරන්න පෙළඹීමක් තිබීම නිසා ශිෂ්‍යයන්ටත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, සමාජ අර්බුදයක් ඇති වෙලා තියෙනවා, ආරක්ෂක අමාත්‍යාංශයටත් ප්‍රශ්න ග්‍රාහ්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. මුලින් පැහැදිලි කර විදියට ඉසෙඩ්ස්කෝ එකෙන් නෙවෙයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලවල ළමුන් බඳව ගන්න. ඒගොල්ලෝගේ වෙනම පටිපාටියක් තියෙනවා. එක වෙනම පටිපාටියක් තියෙනවා. අපි මේ පිළිබඳ මේකේ පනතත් එක්ක අපි බලමින් මේක කොහොමද මේ වෙලාවේ හරි විදියට නීත්‍යානුකූලව අධ්‍යාපනයේ සම අවස්ථාත් ආරක්ෂා කරමින් ආරක්ෂක අමාත්‍යාංශයට බරක් නොවන විදියටත් මේක පවත්වාගෙන යා යුතු විදිය ගැන අපි ඒක සමාලෝචනය කරමින් ඒ වෙනුවෙන් තමයි මේ මැදිහත් වෙන්නේ.